එකක් නෑ. ඔය හදන්නේ කඩේ යවන්න. ඉවසපම් පපුව. බලන් දෙපා පස්ස. මර්වින්. අර බලන් ඉන්නවද? මර්වින්. ඔව් මර්වින් තමයි. හිටපන් එනකන්. සර්. ඔබස කන් ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. හැබැයි මගේ වාසියට. ඒත් මම බැලුවා සර් මේ ගරු ගාම්භීර තේජාන්විත භාග්‍යවන්ත හඬකින් මට මර්වින් කියලා අඬ ගන්නවා. ඒත් මම බැලුවා මේ පහර වැරදිලා යන දෙවි කෙනෙක්ද කියලා. ඒකයි මම මේ උඩ බල හිටියේ. අනිත් එක සර් මාවෙනි පිලින්දා වර ළඟට කැන්දා දුක් සැප කුමන්දා අසන නිරින්දෝ එන්න කොයින්දා හින්දා කනට ඇහෙන දේ විශ්වාස කළේ නෑ සර්. හරි ඒ වගේ වැඩක් නැහැ. තමස ඉන්නේ උඩ්ලන්ඩ් ඇවනියු කිට්ටුවනේ. ඔව් සර්. කිට්ටුවම කියන්නේ වුඩ්ලන්ඩ්ස් ඇවනියුම තමයි. වුඩ්ලන්ඩ්ස් ඇවනියු වල ඉඳන් පේනතුර සමගිපුරස්. ඕම මේම. තමුන් උඩ්ලන්ඩ් ඇවනියු එකේ පදිංචි හඳුන්වනවා. අපෝයි ඔව් සර්. වුඩ්ලන්ඩ්ස් ඇවනියු එකේ ඒ කොනේ ඉඳන් ඉසෙට් කොනේ වෙනකන් ඕන මාතෙක් මං අඳුරනවා. හැබැයි මාතෘ වම අඳුරන්නේ. ඇඩ්‍රස් එකක් දුන්නොත් ඒ ගෙදර පදිංචි වෙලා ඉන්න අයගේ විස්තර ඔයාලා මට කියන්න පුළුවන්ද? පුළුවන් සර්. සර් කියන්නේ සර් සාමාන්‍ය ඔය වගේ කරුණු කාරණාවලදී මේ පොලිසිය සහාය පතන්නෙත් මගෙන් තමයි සර්. දැන් අපේ ඒරියාවේ මොනවා හරි මැරකමක් වෙලා තියෙනවනම් පොලිසිය හොයාගෙන ඉන්නේ අපේ ලොකු පුතාව. මොකක් හරි හොරකමක් වෙලා තියෙනවනම් හොයාගෙන ඉන්නේ මාව. සිංගල පොලිස් ජීප් එක ගේ ඉස්සරහ නවත්තනවා. බර්වින් කම්ෂත් දාගෙන එළියට වරේ මයිති යනවා. ඊට පස්සේ පොලිස් බල්ලා වගේ මං ඉතින් ඔන්න හිව හල්ලා යනවා. හැබැයි ඉතින් හොරා හොයාගන්න බැරි වෙච්ච වෙලාවට ඉතින් මාවත් අරන් ගිහිල්ලා කූඩුවට දාන්න වෙලාවල් නැතුව නෙවෙයි. අන්න ඊ වෙලාවට තමයි ඉස්සෙල්ල වැඩ දෙන්න බැරි වෙන්නේ. හරි ඔය පිස්සු කතා වලින් වැඩක් නැහැ. මේ ඇඩ්‍රස් එකේ ඉන්න අය කවුද කියලා හොයලා මට විස්තර කියන්න. අයියෝ මං හොයලා දෙන්නක. ඕක මේ කෑග ගහ කරන්න ඕන වැඩක් නෙමෙයි. මීන් සීරුවේ කරන්න ඕන වැඩක්. right. මම සීක්‍රට් එකේ ගේම දෙන්න. ප්‍රශ්නයක් නැහැ. ඇඩ්වාන්ස් එකක්. ඇඩ්වාන්ස් එකක් කොහොම ඇඩ්වාන්ස් එකක් නෙමෙයි ඉතින්. ගමන් වියදම් මගේ වියදම් වලට දන්නේ නැහැ. හරි මං